අපි හැමෝම ජීවිතේ කවදා හරි ආදරේ කරලා තියෙනවා. සමහර විට කෙනෙක්ව දැක්කහම හිතට අමුතු සතුටක් දැනිලා ඇති. එයාගෙන් මෙසේජ් එකක් එනකන් බලන් ඉඳලා ඇති. එයා කතා නොකළ දවසට හිතට හිස් බවක් දැනිලා ඇති. එහෙමත් නැත්තම් කෙනෙක් අපේ ජීවිතෙන් ඈත් වුණාම එයාව අමතක කරන්න බැරිව දුක් වෙලා ඇති. ඒත් ඇත්තටම ආදරේ කියන්නේ මොකද්ද? ආදරේ කියන්නේම කෙනෙක්ව දැක්කහම ඇතිවන කැමැත්තට විතරක් නෙවෙයි. ආදරේ කියන්නේ කෙනෙක්ගේ ලස්සනට, පෙනුමට, හරි අපිට දෙන අවධානයට විතරක්ම බැඳෙන එකකුත් නෙවෙයි. ආදරේ කියන්නේ කෙනෙක්ව තේරුම් ගන්න උත්සාහ කරන එකට. එයාගේ සතුට ගැන සතුටු වෙන එකට. එයා දුකින් ඉන්නකොට ඒ දුක නොසලකා නොහරින එකට. එයාගෙන් අඩුපාඩු දැකලත් ඒ පුද්ගලයාට ගෞරවයෙන් පිළිගන්න පුළුවන් වීම. ඒ වගේම ආදරය කියන්නේ විශ්වාසය සහ ගෞරවය. කෙනෙක්ට ආදරය කරනවා කියන්නේ එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම පාලනය කරන එක නෙවෙයි. එයා කාත් එක්ක කතා කරනවද, කොහෙද යන්නේ, මොනවද කරන්නේ කියලා හැම වෙලේම පාලනය කරන්න උත්සාහ කරන එක ආදරය නෙවෙයි. ඇත්ත ආදරයක තියෙන්නේ මම ඔයාව විශ්වාස කරනවා. ඔයාගේ හැඟීම් මට ගොඩක් වැදගත්. ඔයා මගේ ජීවිතේ ඉන්න එක මට ගොඩක් වටිනවා කියන හැඟීම. හැබැයි ආදරය කියන්නේ හැමදාම සතුට විතරක්මත් නෙමෙයි. සමහර වෙලාවට ආදරයත් එක්ක බය ඇති වෙනවා. ඒක හරිම සාමාන්‍යයි. කෙනෙක් අපෙන් ඈත් වෙයිද කියලා බය වෙන්න පුළුවන්. අපිට ඒ බය නිතරම දැනෙනවා. එයා වෙනස් වෙයිද කියලා බය වෙන්න පුළුවන්. ඒකත් හැම වෙලේම අපේ හිතට දැනෙනවා. ඒ නිසා තමයි ආදරයත් එක්ක ඊර්ෂ්‍යාව, බය වගේ හැඟීම් හුඟක් වෙලාවට ඇති වෙන්නේ. හැබැයි ඒ හැඟීම් ඇති වුණා කියලා ඒවා අනුවම ක්‍රියා කිරීම හොඳ ආදරයක් කියලා අදහස් වෙන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා කෙනෙක්ට ගොඩක් ආදරේ කියලා හිතන්න. එයා වෙන කෙනෙක් එක්ක කතා කරනවා දැක්කම ඔයාට ඊර්ෂ්‍යාවක් දැනෙන්න පුළුවන්. මොකද ඔයා එයාව ඔයාගේ කරගෙන ඉවරයි. ඔයාට ඒක දැනෙනවා. ඒ හැඟීම් සාමාන්‍ය මිනිස් හැඟීමක් වෙන්න පුළුවන්. හැබැයි ඒ නිසා එයාව බය ගන්නවන්නවත්, පාලනය කරන්නවත්, එයාගේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කරන්න උත්සාහ කරනවා නම් ඒක හොඳ රිලේෂන්ෂිප් එකකට හරියන දෙයක් නෙවෙයි. ඒ නිසා ආදරය කියන්නේ හැඟීමක් විතරක් නෙවෙයි. ඒක අපි කෙනෙක් එක්ක හැසිරෙන විදිහත් එක්ක සම්බන්ධ දෙයක්. අපි කෙනෙක්ට ආදරේ නම් අපි එයාට ගෞරව කරනවා. එයා කියන දේ අහනවා. ප්‍රශ්නයක් ඇති වුණාම කතා කරලා විසඳ ගන්න උත්සාහ කරනවා. වැරදි වුණාම සමහර වෙලාවට වැරද්ද අපෙත් නෙමෙයි. හැබැයි අපි සමාව ඉල්ලන්න දඟලනවා. අනෙක් කෙනාට තමන්ගේ ජීවිතයක් තියෙන බව පිළිගන්නවා. ඒ වගේම
තමන්ටත් තමන්ගේ වටිනාකමක් තියෙන බව අමතක කරන්න හොඳ නෑ අපි කොයිම වෙලාවකවත්. ඒ නිසා ආදරය කියන්නේ ඔයා මට අයිති කියන එක නෙවෙයි. ආදරය කියන්නේ ඔයා මගේ ජීවිතේ ඉන්නවට මම ගොඩක් ඔයාට වටිනාකමක් දෙනවා. ඒත් මම ඔයාගේ නිදහසටත් ගෞරව කරනවා කියන එක. අවසානයේදී ආදරය කියන්නේ කෙනෙක් අපිට කොච්චර ආදරෙයිද කියලා විතරක් නෙවෙයි. අපි ඒ කෙනාට කොහොම ආදරය කරනවද කියන එකත් වැදගත්. මොකද ලස්සන වචන වලින් ආදරය පෙන්වන්න පුළුවන් කාට වුණත් හැමෝටම මේක කරන්න පුළුවන්. බොරුවට හරි. හැබැයි ගෞරවයෙන්, විශ්වාසයෙන්, අවංකකමින් සහ ක්‍රියාවලින් පෙන්වන ආදරය තමයි දිගු කාලීනවම වටින්නේ. එතන තමයි ආදරය තියෙන්නේ. ඒ නිසා ඔබ කෙනෙක්ට ආදරය කරනවා නම් එයාව ලබා ගන්න විතරක් උත්සාහ කරන්න එපා. කවදාවත්ම. එයාව හැම මොහොතකම තේරුම් ගන්න උත්සාහ කරන්න. එයාව වෙනස් කරන්න විතරක් උත්සාහ කරන්න එපා. එයාව පිළිගන්නත් ඉගෙන ගන්න. ආදරය ඉල්ලනවට වඩා ආදරය දෙන්නත් ඉගෙන ගන්න. හැම වෙලේම නම්‍යශීලීත්වය කියන එක ගොඩක් වැදගත්. මොකද ඇත්ත ආදරය කියන්නේ කෙනෙක්ව තමන්ගේ කර ගැනීමම නෙවෙයි. කෙනෙක්ගේ ජීවිතේ තමන් සිටීම නිසා ඒ ජීවිතය තවත් ලස්සන කිරීම.